කාර්යාලයේ නිෂාගේ රාජකාරි මුරය අවසන් වන මොහොත. ඇගේ යෙහෙළිය සනා ඇය අසලට පැමිණෙන්නේ සිනහවක් මුහුණේ රඳවාගෙනයි. අනේ මේ නිෂා මේක ගන්න. ඔයා මොකද මේ චොක්ලට් එකක් දෙන්නේ? තෑන්ක්ස් ආ. ඊයේ මගේ ෂිෆ්ට් එක මාරු කරගන්න උදව් කරාට ගොඩක් ස්තුතියි. අයියෝ ඔක මොකද්ද? මම එහෙනම් ගින් HR එකකින් ඔක කන්ෆර්ම් කරගන්නම්. අපි පල්ලෙහාදී හම්බුවෙමු. නමුත් නිෂා දැන සිටියේ නැත. සනා පල්ලෙහාට එනතුරු ඇයට කාර්යාල ගේට්ටුව අසල තනිවම බලා සිටීමට සිදුවන බව. තවත් සුළු මොහොතකින් තමන් මුහුණ දීමට යන අද්භූත ඉරණම ගැන ඇයට කිසිම හෝඩුවාවක් තිබුණේ නැත. නිෂා අවුරුදු 26ක කෙල්ලෙක්. රෑ තිස්සේ ඔෆිස් එකේ වැඩ කරලා එයා ගොඩක් හෙම්බත් වෙලා හැස් යට කළු වෙලා බෙල්ලේ ID කාඩ් එක අතේ ලැප්ටොප් බෑග් එක. එයා ගේට්ටුවෙන් එළියට ඇවිත් හුස්මක් අරන් ආයෙත් ඇප් එක බලනවා. එක ටැක්සියක් සෙට් වුණොත් ඇති. ගෙදර ගිහින් නිදා ගන්නයි ඕනේ. එලාම් එකටවත් මාව ඇහැරවන්න බැරි වෙන්න නිදා ගන්නවා. නීෂා රැකියාව අවසන් කර ඉක්මනින් නිවසට යාමට සූදානම් වුණා. ඇය තම ජංගම දුරකථනයෙන් ටැක්සියක් ඇනවුම් කළා. මොහොතකින් ඇප් එකේ රියදුරාගේ නම දිස්සුණා. ඩ්‍රයිවර් මහේෂ්. සුදු කාර් එක. එන්න විනාඩි 3යි කියලා සඳහන් වුණා. නීෂා හිතේ චකිතයෙන් ඒ දෙස බලා හිටියා. අපෝ ආයෙත් මේ මහේෂ්නේ. දවස් 3ක් මේකම කෙනා. නිෂා ගේට්ටුවෙන් එළියේ තියෙන පාර දිහා බලනවා. කළුවර මැදින් ආලෝකවත් කරන් ඈතින් හෙඩ්ලයිට් දෙකක් එයා ඉන්න පැත්තට එනවා පේනවා. සුදු පාට කාර් එකක් එයා ඉස්සරහා නතර කරනවා. නිෂා මැඩම්. ඔව්. ඔයා මහේෂ් නේද? මැඩම් දවස් 3ක්ම ඔයාව ගිහින් ඇරළුවේ මමනේ. අර කඩුවෙල යන පාර නේද? මම යන තැන යාට කිව්වා කියලා මතකයක් නෑනි. සමහර විට ඇප් එකේ පෙන්වන්නේ නැති. නීෂාට යන්න අවශ්‍ය තැන ඇප් එකෙන් පෙන්වන්න ඇති කියලා හිත හදාගන්න. නීෂා කැබ් රථයට නැගලා පිටුපස අසුනේ වාඩි වෙලා සීට් බෙල්ට් එක දාගන්නවා. ෆෝන් එකෙන් පාර බලනවා. ඒක සාමාන්‍ය පාරක්. වාහනය හිමින් ඉස්සරහට යනවා. නමුත් වටේම පාළුයි. වීදි ලාම්පුවල එළිය විතරයි. මිනිස්සු කවුරුත් පේන්න නෑ. ටික වේලාවකින් කාර් එක ප්‍රධාන පාරෙන් හැරිලා පාළු කාර්මික කලාපයක් පැත්තට යනවා. මහේෂ් ඔයා පාර වැරදියට නේද යන්නේ? ඇප් එකේ පෙන්වන්නේ මාළඹේ පැත්තෙන්. ඩ්‍රයිවර් කණ්ණාඩියෙන් නීෂා දිහා බලනවා. එයාගේ ඇස් ගොඩක් හෙම්බත් වෙලා. මැඩම් ඇප් එක හැමතිස්සෙම හරි නෑ. මම රෑට යන්නේ ට්‍රැෆික් අඩු පාරවල් වලින්. වටේම තියෙන්නේ වහපු ෆැක්ටරි. මුළු පරිසරයම පාළුයි. ඒ පාළු බවේ නිහඬතාව බිඳගෙන එක පාරටම රේඩියෝ එකෙන් සද්දයක් එනවා. පරණ පුවත් විකාශයක්. මේ සමස්ත ගුවන් විදුලියයි 2012 ජූලි 2 වෙනිදා රාත්‍රී පුවත් විකාශය. අයියෝ මේ කාලේ කවුද රේඩියෝ අහන්නේ? FM එකේ සින්දු යන්නේ නැද්ද? මහේෂ් වචනයක්වත් නොකියා රේඩියෝ එක ඕෆ් කරනවා. සින්දු ඇහුවම අවධානය වෙනස් වෙනවමකම්. නිෂාට දැන් බයක් දැනෙනවා. පාලු පාරක මුකුත් කරකියාගන්න බැරිව නිෂා ජනේලයෙන් වටපිට බලබල එද්දි පාර අයිනේ තිබුණ ලොකු ඇඩ්බෝඩ් එකක් එයාට පේනවා. මහේෂ් කිසිම කතාබහක් නැතිව කාර් එක පදවන් යද්දී ඉස්සරහින් හම්බුණ වටරවුමක් ළඟින් කාර් එක හරවනවා. නමුත් ටික වෙලාවකින් ආයෙත් ඒ බෝඩ් එකම ඉස්සරහට එනවා. ඒත් මේ පාර බෝඩ් එක ටිකක් පිච්චිලා පරණ වෙලා වගේ. නිෂාට මා අමුත්තක් දැනුණා.
නිශා ෆෝන් එක අරම් බැලුවා. සිග්නල් නෑ. GPS එකත් එක තැනක නැවතිලා. එතකොටම යාළුවෙක්ගෙන් සනාගෙන් මැසේජ් එකක් එනවා. ඔයා පිටත් වුණාද? ටැක්සිය ආවද? ඊ මැසේජ් එකට රිප්ලයි කරන්න යද්දිම සනා කෝල් කරනවා. හෙලෝ සනා, මම මේ යමින් ඉන්නේ. පිස්සුද නිෂා? ඔයා තවම ඇතුළේ ඉන්නවා කියලයි ගාඩ් කියන්නේ. මම ගේට්ටුව ගාව ඉන්නේ. ඔයාගේ ටැක්සිය කැන්සල් වුණා නේද? දැන් එන්න. සනා කියව කතාව එක්ක නිශාට හීන් දාඩිය දානවා. සනා, මම මේ ටැක්සියක ඉන්නේ. ඇවිත් විනාඩි 10ක් වෙනවා. නෑ නිෂා, මම මේ ගේට්ටුව ගාව. ඔයා තවම එළියට ආවේ නෑලු. ෆෝන් එකත් ඕෆ් වෙලා යනවා. බැටරියත් හොදටම බෑලා. නිශාට මතක් වෙනවා යා කලින් දැක්ක පරණ නිවුස් එකක්. කුලීරත රියදුරු මහේෂ් පටේල් අනතුරකින් මියයයි. දිනය ජූලි දෙවනිදා. අදත් ජූලි දෙවනිදා. වේලාවත් ඒ වගේමයි. නිශා බියට පත් වුණත් කලබල වුණේ නෑ. දැන් වාහනේ යන්නේ පාලු පාරක. දෙපැත්තෙම කළුවරයි. පාරායිනේ පුංචි දීවාලයක් පේනවා. මහේෂ් ඊදිහා බලලා අහක බලනවා. වාහනේ හිමින් එලවනවා. ඒත් නවතින්නේ නෑ. මහේෂ්, ඔයා හැමදාම මේ වේලාවට විතර 10 දුවන්නේ? මැඩම්, රෑට සමහර පාරවල් සමහරායට වහනවා. තවත් සමහරු ගමන මැදදිම බැහැලා යනවා. මහේෂ්, මම මෙතනින් බහින්න. විලාව පාන්දර 3:33. ඒත් කාර් එක ළඟට යද්දී ඔක්කොම වාෂ්ප වෙලා යනවා. හරියට මිරිකුවක් වගේ. විලාව එතනින් එහාට යන්නේ නෑ. ඔයා කවුද? මහේෂ් හිනා වෙනවා. ඒකෙ තියෙන්නේ ලොකු දුකක්. ඔය ප්‍රශ්නය පත්තරවල ගොඩක් ගියා මැඩම්. හරියටම අවුරුද්දකට කලින් මාත් මේ වේලාවටම මගියෙක්ව ගෙනියන්න ආවා. හරිම මහන්සි. ඒ තව සල්ලි ටිකක් ඕන නිසා තව හයර් එකක් ගත්තා. අර දීවාලයේ ගාවදි වාහනයක් හැප්පුණා. මම මැරුණා. හිතා ඉඳන් මේ වේලාවට මගේ නම ඇප් එකේ වැටෙනවා. සමහරු ඒක පිළිගන්නවා. දැන් ඔයාට මොකක්ද මගෙන් වෙන්න ඕනි? මට ගෙදර යන්න ඕනි. මාත් ගෙදර යන්න යාව මැඩම්. ඒත් මට කවුරුත් යන්න දුන්නේ නෑ. මහේෂ්, වාහනේ නවත්තන්න. මම බහිනවා. මැඩම්, මටත් මේක නතර කරන්න ඕනේ. ඒත් මම මේ පාරීර වෙලා. මට මෙතනින් මිහාට යන්න බෑ මැඩම්. ඊට පස්සේ ඔක්කොම කළුවරයි. ස්ටියරින් වීල් එක පාලනයෙන් තොරයි. වාහනේ නතර වෙන්නේ නෑ. නිශා කන්නාඩියෙන් තමන්ගේ මූණ බලනවා. එයාගේ බිල්ලිල්ලී පාරක් තියෙනවා. අපි දෙන්නම මේක හිර වෙලා නම්. මහේෂ්, ආපහු හැරෙන්න. අර දේවාලය ගාවට යමු. ඔයා ඇක්සිඩන්ට් වුණ තැනට. වාහනේ හැරිලා දීවාලය ගාවට යනවා. එතනදි වාහනේ නතර වෙනවා. නිශා දොර ඇරගෙන දීවාලයට දුවනවා. එතන තියෙන සීනුව ගහනවා. තියනේ, මං පණ පිටින් ඉන්නව නම් මාව නිදහස් කරන්න. එහෙම නැත්තම් මේ අහිංසක මිනිස්යාව හරි නිදහස් කරන්න. නිෂාට එකපාරටම කටහඬක් ඇහෙනවා. නිෂා ඇස්සරල බලද්දි එයා ඉන්නේ ඔෆිස් එකේ බංකුවක නිදාගෙන. මැඩම් ඇහැරෙන්නකෝ. මැඩම්, ටැක්සිය දෙපාරක් ඇවිත් කැන්සල් වුණා. නිෂා බයවෙලා වෙලාව බලනවා. පාන්දර 2:59යි. හැමදේම සාමාන්‍යයි. සනා එතනට එනවා. පිස්සුද කෙල්ලේ? මම එලිහිට වෙලා බලන් ඉන්නවා. සනා, මම මහේෂ් කියලා ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ගියා. මොන මහේෂ්ද? ඔයාගේ බුකින් එක කැන්සල් වුණානේ.
නිශා ආයෙත් ඇප් එක බලනවා. ඔබට නිර්දේශිත රියදුරු මහේෂ්. අද මම ටැක්සි යන්නේ නෑ සනා. අපි ත්‍රීවීල් එකක යමු. යන්න කලින් නිශා ෆෝන් එකේ ගැලරිය බලනවා. එතන අලුත් ෆොටෝ එකක් තියෙනවා. වෙලාව 3:33යි. කාර් එකක් ඇතුලේ ගත්ත පින්තූරයක්. ඩ්‍රයිවර් සීට් එකේ කවුරුත් නෑ. ඒත් කණ්ණාඩියෙන් මහේෂ් හිනාවෙනවා පේනවා. නිශා බයටම ෆෝන් එක ඕෆ් කරලා ලිෆ්ට් එකට නගිනවා. රාත්‍රියේ අවසන් ටැක්සිය ඇනවුම් කරනකොට දෙපාරක් හිතන්න. ඒ ගමන සමහර විට ගෙදරටම නොවෙන්න පුළුවන්.